දියුණුම් දෙනවා මේ දුම්කල මුළු ලෝකයෙන් තුරන් කරන්න එන් ගේම් එකකට අපි යනවා කියන එක තමයි මේ දියුණුම ගත්තේ. තව කෙනෙක් ලාභ ලබනවා. ඒකින්ද මම කියන්නේම මිනි මරුව අඳුරගමු. විශේෂයෙන්ම ওই කොම්පැනි දෙක දුම්කල සහ මධ්‍යස්ථානයේ මම හැමදාම කියන්නේ දුම්කල හින්දා ලංකාවේ දවසට 60ක් වෙනවා. ඒ වගේ සංවිධාන කරන්න යන්නේ එනහන් වාර්ෂික රෝග or adverse දැන් ගත්තොත් දක්ෂ ලැබෙන්නේ නැත්නම් ඇයි මධ්‍යස්ථානවලට බදිලු කරේ නැත්නම් ඇයි කියන එක තමයි පුද්ගල ආදායම කියන තව එකක් තමයි මේ දුම්කල සමාගම කවර environmental and all the aspect of the damages caused by the tobacco industry. Now actually the Sri Lanka Medical Association with collaboration of the National Authority on Tobacco and Alcohol, we have given a proposal called Tobacco Free Generation. And the concept is the Tobacco Free Generation. What we are proposing in this concept is to ban selling any tobacco products to children who are born after the 2010. So it's a kind of a generation ban. From that year onward, every year there will be another generation will add to this, like 2010, then the 2011, 2012, 2013 likewise. Yes, and several 2-3 countries already have done this. Our nearest, one of the nearest country, Maldives, has already implemented this concept, and recently United Kingdom, they have passed the bill to implement this concept, and there are several states in the United States and various other countries. Regionally, this has already implemented, and this is well supported by the World Health Organization. වල විෂභාගය පිළිබඳව. එය මායයක් හැඳවන බව ඔබ සියලු දෙනාම දන්නවා. ඒ පිළිබඳව දැනටමත් පාරිත අබේකෝන් මහතාත් වෛද්‍ය ආනන්ද රත්නායක මහතාත් නාට්‍ය ආයතනයේ ඔබට දැනුවත් කර තිබෙනවා. නමුත් විශේෂඥ වෛද්‍යවරියක් වශයෙන් මම හිතනවා මගේ යුතුයකමක් තිබෙනවා කියලා ඔබ තව දුරට දුම්කල වල තිබෙන විෂභාගය පිළිබඳව දැනුවත් කරන්න. පක්ෂාදයක් ලෝකයේ වාර්ෂිකව මිලියන 8ක් දුම්කල නිෂ්පාදන ප්‍රයෝජන භාවිතය නිසා මිය යනවා. ලංකාවේ හැම භාණ්ඩයකම වගේ අපි බදු වැඩි කරනවා. දැන් ගෑස් සිලින්ඩර් එක බදු 7.8කින් කියන්නේ මිලට සාපේක්ෂව බදු ප්‍රතිශතය වැඩි වෙලා තියෙනවා. ඇන්කර් කිරිපිටි පැකට් එක දල වශයෙන් මිලට සාපේක්ෂව බදු ප්‍රතිශතය 10ක් වැඩි වෙලා තියෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩවල තුල තියෙන බදු ප්‍රතිශතය අපි වැඩි කරලා තියෙනවා. හැබැයි අපිට පේනවා වැඩියෙන්ම විකිරෙන සිගරට් එකේ මිලට සාපේක්ෂව බදු ප්‍රතිශතය 8.8ක් අඩු වෙනවා. හානි සමාජ දුම් වැටි වලට හානි දේවල් දැන් නිෂ්පාදනය කරනවා. ඔක්කොම කම්පැනි ඔක්කොම එකතු වෙලා ඒක කරන්නේ. මොකද ඒක තමයි සර්වයිවල් ඉන්ස්ටින්ක්ට් වගේ. දැන් අපි ලංකාවේ දුම් වැටි පාවිච්චි උගත්ට අඩු වෙලා තිනවා. නිශානිකල් මහත්මයා කියයි කොහොමද මේ දුම් වැටි පාලය ඔය කොයි යුද්ධෙද මිනිස් වැඩිපුර මරන්නේ කියලා. ඒ හැම යුද්ධයකටම වඩා මම හිතන්නේ දෙවෙනි ලෝක යුද්ධය වුණාම අනිත් හැම යුද්ධයකටම වඩා දුම්කොළ සමාගම් විසින් වාර්ෂිකව මනුෂ්‍ය ඝාතනයක් සිදු කරනවා. දන්න ලෝකේ පුරා ගත්තොත් මිලියන් 7කට අධික මිනිස්සු සංඛ්‍යාවක් දුම්කොළ නිෂ්පාදන නිසා මරා දමනවා. ඉටු කරගන්න දුම්කල සමාගම කරන්න පුළුවන් ඔක්කොම ගමේ භාෂාවෙන් කිව්වොත් කරන්න පුළුවන් මොනවද? ඕන සතෙක් වැඩක් කරනවා. ඕන සතෙක් වැඩක් කරලා ඒ සතුත් උච්චර නර වැඩ කරන්නේ නැහැ කියලා මම හිතනවා. මම කියන්නේ ගත්තොත් වායිදා කරන දෙදෙනෙක්ගෙන් එක්කෙනෙක් මරලා දාන ලෝකේ තියෙන එකම භාණ්ඩයේ සිගරට්. වායිදා කරන දෙදෙනෙක්ගෙන් එක්කෙනෙක් මරලා දාන. අකාලේ මරණයටපත් කරන දාන. ඉතින් මේ භාණ්ඩය ගැන තමයි අපි කතා කරන්නේ මේ විවිධ කෝණවලින් කියන්නේ මේ භාණ්ඩයක. දවසකට අපේ රටේ මිනිස්සු මේ දුම් වැටි වලට සිගරට් වලට කෝටි 56ක් වියදම් කරනවා.
ලක්ෂ 5600ක් බිලියන 560ක්. එතරම් විශාල ප්‍රමාණයක් මේ අරන් යන්නේ මේ මුදල් ඇදිලා යන්නේ බ්‍රිතාන්‍ය ඇමරිකානු